අද ඉතින් මේ පහළ දෙවිච්ච මීදුම අර පැත්තෙන් ඉර පායගෙන එනකොටම නිකන් දිය වෙලා ගියා වගේ එකපාරටම දියලා ගියා. නැත්නම් ඔය අර ඈතින් පේන්නේ නිකන් වලාකුළු වගේ. අන්න ඒ විදියට මේ දිගටම මේ ටික තිබුණා. මේ හරියටම වෙනකන් මේ රේලිය වැටෙනකොටම ඒ ටික නැති වෙලා ගියා. නර හරියම පේනවද? ඔය මේ හරියම තියෙන්නේ පහළ මීදුම. අන්න ඒ විදිහට මේ දිගටම තිබුණා මේ ටිකේ කඳුවල টොප් එක විතරයි පේන්න තිබුණේ. දැන් මේ පැත්තේ නම් මීදුම සම්පූර්ණයෙන්ම ගිහිල්ලා තියෙන්නේ. Hi, good morning. Good morning. කොහොමද සීතල කොහොමද මොකද දැනෙන්නේ? දැන් පොඩ්ඩක් වැඩි. මීදුමත් පොඩ්ඩක් වැඩි දැන්. ඔව්. හැබැයි මේ ටෙන්ට් එක ඇතුලේ එහෙම අවුලක් නැහැ. නෑ. කිසිම සීතලක් නැහැ. එළියට බැස්ස ගමන් නිකන් ෆ්‍රිජ් එකේ දොර ඇරියා වගේ ෆීලින් එකක් දැනෙන්නේ. මේ අනිත් එක තමයි මේ කෙට්ටුනහම සීතල දැනෙන ප්‍රමාණය වැඩි. මේ මන් නෙමෙයි කිව්වේ ගයියා කිව්වේ මේක. සීතල වැඩිලු කෙට්ටුනහම. ඉතින් මේ ඔන්න දැන් මීදුම විලා වැයිලා ගියා. ගයියට ෆොටෝ එකක් ගහගන්න ඉතියන්නේ මොකුත් නැහැ. මේ මීදුමෙන් ඔක්කොම වැහිලා යනවා. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මෙතනින් පල්ලෙහා දැන් අර ඉතල පෙනිච්ච කිසිම දෙයක් පේන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහිලා ගියා. මෙන්න මේ වගේ තමයි දැන් තියෙන තත්ත්වේ. තව දෙයක් පෙන්නන්නම් මං. බලන්න මෙච්චර ලස්සන පරිසරය. කට්ටිය ඇවිල්ලා මෙන්න බියර් කෑන් එක. රයිට් මේ පහළට shopping bag දාලා තියෙනවා. අර පහළ තියෙන සෑහෙන්න ඔයගොල්ලෝ මේ GoPro එකෙන් ඉඳලා පේන්නේ නැතුව ඇති. කමන්නේ ඇවිදින්න පොනවා නම් බොන්න ඕනේ දෙයක් කරන්න. තමන්ට සතුටු වෙන්න පුළුවන් විදිහට සතුටු වෙන්න. හැබැයි මේක කරන්න එපා. ඉතින් හැමෝම අපි ට්‍රැවල් කරන හැමෝම පරිසරයට ආදරය කරන හැමෝම කියනවා මේක කරන්න එපා කියලා. ඉතින් කොච්චර කිව්වත් මේක තමයි ලංකාවේ සමහරක් මිනිස්සුන්ගේ තත්ත්වය. ඔන්න ඉතින් අපි මේ ෆීනික්ස් කැම්ප් කෝල් කරලා තමයි ආවේ. ඒගොල්ලෝ තමයි අපිට ඔක්කොම ලෑස්ති කරලා දුන්නේ. ඉතින් වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ටත් ආස හිතෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ වයිබ් එක දැක්කම පේනවනේ. දැන් මේ වෙලාවේ නම් මීදුමේ වැහෙන ඔය තප්පරයයි යන්නේ මීදුමේ වැහෙන සම්පූර්ණයෙන්ම. ඒ වගේ වයිබ් එකක් තියෙන. ඉතින් ෆීනික්ස් කැම්ප් මම නම්බර් එක දාන්නම්. ඔයගොල්ලෝ කෝල් කරලා ඒගොල්ලන්ගෙන් බුකින් එකක් අරගෙන මෙතෙන්ට එන්න ඒගොල්ලෝ හැම දෙයක්ම ලෑස්ති කරලා දෙනවා. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකේ දැක්කා වගේ මේ හැම දෙයක්ම එක කෑම බීම රස කෑම බීම. මොකද මේ අපි අර නිතර දෙවෙලේ කනවා සහ කෑම් ගියාම කනවා වගේ කෑම නෙමෙයි. ස්පෙෂල් දැක්කනේ ඔයගොල්ලෝ අපි කාපු බීපු දේවල්. ඉඩ්ලි. ඔව්. ඉඩ්ලි, සමන්, චට්නි, මාර්ම රහයි. ඉතින් ඕගොල්ලොත් මෙතෙන්ට එන්න. මේ ඉන්නේ හොඳට කෑම් කරලා එක්ස්පීරියන්ස් තියෙන කොල්ලෙක්. අපි එක්කම ආවේ. ගයියා මොකද හිතෙන්නේ? හොඳයි ඉතින්. ඉතින් මම අර කලින් කිව්වා වගේ ෆීනික්ස් කැම්ප් අපි ඒගොල්ලන්ට තමයි කෝල් කරලා ආවේ. ඒගොල්ලෝ වතුර එකේ ඉඳන් හැම දෙයක්ම arrange කරලා දෙනවා. අපිට කරන්න ගැන අතරම කිසිම දෙයක් නැහැ. මේ ලොකේෂන් එක තමයි රත්කැලේ කැම්පින් ප්ලේස්. මම දැන් පෙන්නන්න ඔයාලට මෙතෙන්ට එන්නේ කොහොමද කියන එක. මොකද මෙතෙන්ට එන ටිකත් මාරම ලස්සනයි. ලස්සන පාරවල් වලින් ඒ වතු පාර දෙපැත්තෙම මාරම ලස්සනයි. එන පාරත් මීදුමෙන් වැහිලා යනවා හිටපු ගමන්. මේ වගේ
පාරට දියැලි කඩාගෙන වැටෙනවා. ඔය වගේ ලස්සන පාරවල් ටිකකින් තමයි අපි ආවේ. මොන හරි ඉතින් අපි සෙට් එක ඔන්නෝම දැන් ඇල්ලට ඇවිල්ලා තින්නේ. මේ ඉන්නේ සවි. මේ ඉන්නේ සම්පි. මේ ඉන්නේ ගයියා. හරි. ඉතින් අපි ඇල්ලට ඇවිල්ලා ඉන්නේ. මොනටම බඩගිනි. හරි කන්නයි හදන්නේ. කාලේ ඉවර වෙලා. අපි කොහෙද යන්නේ කියලා කියන්න. හෙලෝ අපි අද වෙලා ඉන්නේ ඇල්ලට. අපි ඇල්ලට ආවේ කැම්පින් කරන්න යන්න. ඉතින් අපි ජර්නි එක ස්ටාර්ට් කරන්න කලින් පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙන්න ඕන නිසා අපි ආවා මිස්ටි හෙවන් ඇල්ලට. ඉතින් මේක ස්ටේෂන් එක ළඟ ඉඳන් ඇල්ල ස්ටේෂන් එක ළඟ ඉඳලා පොඩි දුරක් තමයි තියෙන්නේ. ඉතින් ලස්සන වීව් එකක් තියෙනවා. අනිත් එක මෙතන ප්‍රයිස් එක කියන්නේ අපේට ස්ටේයින් එක ප්‍රයිස් එක හරිම රීසනබල්. අපි රූම් ටුවර් එකක් ගිහිල්ලා බලමු කොහොමද මේකේ රූම් එකක්. and අපි අර බලමු මං කිව්වේ ලස්සන වීව් එක කොහොමද කියලා. එන්න. ඉතින් ඔන්න ඔහම තමයි ඩබල් රූම් එකේ වීව් එක තියෙන්නේ. ඉතින් මේ පැත්තෙන් ඔයාලට තියෙනවා කොෆි හදාගන්න, ටී, කොෆි මොන හරි හදාගන්න ඕන නම් එතන ඔයගොල්ලන්ට ෆැසිලිටි එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔයගොල්ලන්ගේ වොෂ්රූම් එකේ හොට් වෝටර් තියෙනවා. ඉතින් ඔයාලට අංග සම්පූර්ණ ෆැසිලිටිස් තියෙන රූම් එකක් රීසනබල් ප්‍රයිස් එකකට ඇල්ලෙන් හොයාගන්න පුළුවන්. දැන් බලමු අපි වීව් එක කොහොමද කියලා. ඉතින් ඔයාලට පේනවා නේද? හරිම ලස්සන වීව් එකක් තියෙන්නේ. ඉතින් ඔයාලටත් මෙතනට එන්න පුළුවන්. අර ඇතින් තියෙන්නේ ඇල්ල රොක්ස්. ඉතින් හරිම ලස්සන වීව් එකක් and හරිම calm environment එකක්. ඔයගොල්ලෝ ඩීටේල්ස් ටිකක් දැනගන්න ඕන නම් අපි මේගොල්ලන් contact number එකක් දාන්න. ඒගොල්ලෝ contact කරගන්න. එහෙනම් අපි කැම්පින් සයිට් එකේදී හම්බෙමු. bye. මෙන්න මේ විදිහට අපි බයික් ගත්තා. මිස්ටි හෙවන් එකෙන් තමයි බයික් ගත්තේ. බයික් එකකට එක දවසකට 2500යි. ඔයා මේ වීඩියෝ කර කර ආවද කිව්වන ලස්සනට යනවනේ යන්නේ. අම්මයි කියන්නේ වීඩියෝ කරනට යන වෙන විදියක් තියෙනවා. ඕ නෑ. හරි ඔන්න ඉතින් අපි මේ ඇල්ලේ අපි මඩොල්සිම යනවා කැම්ප් කරන්න. ඉතින් යන අතරතුරේ ඔන්න අපි ආව නයින් ආච් වලට. ඉතින් මෙතනත් බලාගෙන ඉතින් එනවා මඩොල්සිම පැත්තට තමයි අද යන්නේ කැම්ප් කරන්න. එහෙනම් ඉතින් අපිත් එක දිගටම එකතුලා ඉන්න. එහෙනම් අපි නයින් ආච් බලමු ගොඩක් කට්ටිය ඉන්නවා. ගොඩක් ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඒ කට්ටිය කොහෙද ගියේ? නයින් ආච් බ්‍රිජ්. දැන් නයින් ආච් ආයි යනවද? හන්දි මොකද කියන්නේ? බෑ මචං. ආයෙ නම් බෑ. ඇයි ඒ? රා කරන්න එපා.
අපි කැම්පින් ප්ලේස් එකට යනකොට මෙන්න මේ වගේ රෑ වෙලා. මොකද අපි එක එක තැන්වල නවත්ත එක එක දේවල් බල ලස්සන බල තමයි ගියේ. ඒ හින්දා අපි යනකොට ටිකක් රෑ වුණා. ඒගොල්ලන්ගේ විලා එකක් තියෙනවා. අපි ඒකට තමයි ඉස්සෙල්ලම ගියේ. ගිහිල්ලා වෙල්කම් ඩ්‍රින්ක් එකක් අරගෙන ඊට පස්සේ තමයි අපි කැම්ප් සෙට් කරන්න ආවේ. ඕගොල්ලොන්ට ඕනේ නම් ඒගොල්ලෝ කැම්ප් සෙට් කරලම තියෙනවා. ඉතින් අපි වීඩියෝ කරන්නත් ඕනේ හින්දා අපි එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනේ හින්දා අපි කිව්වා සෙට් කරන්න එපා කියලා අපි එනකන්. ඊට පස්සේ ඉතින් අපි ගිහිල්ලා ඒගොල්ලන්ට හෙල්ප් කරා. ඒගොල්ලෝ තමයි කැම්ප් සෙට් කරන්නේ ඔක්කොම කරේ. ඉතින් අපිත් පොඩි හෙල්ප් එකක් දුන්නා. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ රෑට බාබිකියු ප්ලෑස්ටි කරනවා. එතන බාබිකියු දාලා දෙනවා. ඊට පස්සේ රොටි හදලා දෙනවා. මේ හැම දෙයක්මත් ඒගොල්ලෝ කරලා දෙනවා. ඊට පස්සේ අපිට ෆ්ලාස්ක් එකකට කොෆි හරි මොනවා හරි ඕනි දෙයක් අපිට ඒගොල්ලෝ දාලා දීලා තමයි යන්නේ. ඉතින් එතනින් පස්සේ අපිට කැමති විදිහකට අපිට එන්ජොයි කරලා එතන කැම්පින් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. හරි ඉතින් ඔන්න ඔය විදිහට මෙතන ටෙන්ට් එක ගහනකොට මෙතන බාබිකියු ලෑස්ති වෙනවා. සීතලේ මේදුමේ බාබිකියු මෙතනින් ඉමලේ ගහන්න ආයකට අපි ලෑස්ති කරනවා දර. බාබිකියු මෙතන හදනවා අපි ගන්නවා මෙතන. මෙන්න මේ ඉතින් අපි පට්ට සීටලේ කොහොම හරි කැම්ප් ටෙන්ට් එකක් ගහගෙන බාබිකියු දාලා බාබිකියු ඔන්න හොඳට කෑවා. ඊට පස්සේ රොටි කෑවා. දැන් අපි ඕමි ගහනවා. Good morning travelers. ඉතින් ඔන්න වෙලාව උදේ පාන්දර 5යි. සීතලයි. මේ පැත්තෙන් ලස්සනට සන්රයිස් එක එන්නයි හදන්නේ. ඉතින් ලස්සන සන්රයිස් එකක් බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. බලමු. ගල් පොඩ්ඩයි තියෙන එක. පොඩ්ඩයි. ඇල්ලට ඇවිල්ලා ඇල්ලෙන් තමයි ට්‍රේන් එක ගත්තේ. දැන් අපි යන ගමන් ඉන්නේ.